ඔන්න අද ගෙනාවා ටුමාරෝ ඇන්ඩ් අයි මිනි ටීවී සීරිස් එකේ 4th එපිසෝඩ් එක ගැන එක්ස්ප්ලනේෂන් වීඩියෝ එකක්. මේ ටීවී සීරිස් එක එපිසෝඩ් 4කින් සමන්විත Netflix ටීවී සීරිස් එකක් විදියට මේ වෙනකොටත් නිකුත් වෙලා තියෙනවා. ඉතින් මේකේ මූලික තීම් එක තමයි තායිලන්ඩ් වල ට්‍රැඩිෂන් එක සහ අනාගතය කම්බිනේෂන් එකක් විදියට අරගෙන අනාගතයේදී ලෝකේ මොන වගේ දෙයක් වෙයිද මොන වගේ ආකාරයෙන් තියෙද්දි කියන එක පෙන්වන්න ගත්ත ෆික්ෂනල් එන්ටර්ටේන්මන්ට් ටීවී සීරීස් එකක්. 4th එපිසෝඩ් එක ඇවිල්ලා ඒකේ නම තියෙන්නේ ඔක්ටපස් ගර්ල් කියලා. ඉතින් මේ එපිසෝඩ් එකේ විදියට අවුරුදු දෙකක් නොකඩවා මුළු ලෝකෙටම නොකඩවා වැස්සක් වහිනවා. ඉතින් මේක නිසා ඇතැම් ප්‍රදේශ ඒ කියන්නේ රටවල් පවා ඒ තියෙන වතුර මට්ටම් ඉහළට යනවා. ඉතින් මේ තායිලන්ඩ් වල මේ කතාව පෙන්වන තැනත් ඒ වගේ තැනක්. ඉතින් මේ කාලගුණ විපර්යාසය නිසා පහළ මට්ටමේ ඉඳන් ඉහළ මට්ටමට දක්වා ඒ විවිධ මට්ටම් වල ජීවත් වෙන මිනිස්සුන්ට මේ කාලගුණ වෙනස් වීම බලපාන්නේ කොහොමද කියන එකත් මේ කතාවෙන් පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් මේ වැස්ස මුළු අහසම කළු කරා ඉර එළියවත් පේන්නේ නැති වෙන විදියට අහස වලාකුළු වලින් වැහිලා තියෙන්නේ. ඉතින් වතුර මට්ටම පෙන්වන්න මේ කතාවේ පොඩි දේවාලයක් වගේ එකක් සීන් එකෙන් සීන් එකට. මේක ඔයාලට කතාව බලද්දී දකින්න පුළුවන්. අපිත් මේ කවුරුත් මේ පරිසර විනාශයට මේ ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට අපේ දායකත්වයක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම මේ කාලගුණ වෙනස් වීම තමන්ගේ ඉන්ඩස්ට්‍රි එක සාර්ථක කරගන්නත් යොදාගත්තා කියලා අපිට සරල උදාහරණයක් මෙතනදී පෙන්නනවා. ඉතින් මේ කතාව පටන් ගන්නේ 2051 අවුරුද්දේ. මේ කතාව කොයිතරම් ඉදිරි අනාගතයක් ගැන පෙන්නුවත් ටෙක්නොලොජි එක තාක්ෂණය කොයිතරම් දියුණුව තිබුණත් අඩු ආදායම් අඩු පහසුකම් සහිත ජනතාවක් ජීවත් වෙනවා කියන එක එයාලගේ හැසිරීම මොන වගේද එයාලගේ කමියුනිටි එක මොන වගේද කියන එකත් මේ කතාවෙන් අපිට ඉතාමත් හොඳින් පෙන්නනවා. ඉතින් මේ එපිසෝඩේ ප්‍රධාන චරිත දෙකක් තමා මූක් සහ පාන් කියන්නේ. ඉතින් මේ දෙන්නා ඇවිල්ලා ඉස්කෝලේ යන පොඩි ගෑනු ළමයි දෙන්නෙක්. ඉතින් මේ දෙන්නගේ මේ යාළුකමත් එක්ක තමා මේ කතාව අපිට ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් මේ දෙන්න ජීවත් වෙන්නේ තායිලන්ඩ් වල එයාලා ඉන්නේ. ඉතාමත් පහළ ප්‍රදේශයක. ඒ කියන්නේ මේ වහින වැස්සි වතුර එකතු කරලා දාන ප්‍රදේශයක. ඒ කියන්නේ එතෙන් තමා මේ ඔක්කොම වැහි වතුර එකතු වෙන්නේ. ඉතින් මේ ප්‍රදේශය කලින් නිවුස් වලදී කියන විදිහට නම් මිනිස්සු ඉවත් කිරීමේ ප්‍රදේශයක් විදියට සඳහන් කරලා තියෙනවා. ඒ වුණාට ඒ දේවල් සිද්ධ වෙලා නැහැ. ඉතින් මේ යාළුවෝ දෙන්න ජීවත් වෙන පැත්තේ අපිට මුලින් නම් පේනවා කොයිතරම් අපිරිසිදු ප්‍රදේශයක්ද කියන එක. ඉතින් මේකේ සීන් එකේ මීයෝ හැම පවා උඩ තැන්වල ඉන්නේ. ඉතින් ඒ වගේම මෙතනදී යාට ඩිසීස් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඩෙන්ගු වගේ ඩිසීස් එකක් වර්ධනය වෙලා පැතිරෙනවා කියලත් මෙතන නිවුස් එකකින් කියනවා. කොහොම වුණත් මේ අවුරුදු දෙකක් තිස්සේ නොකඩවා කඩා හැලෙන බැස්සත් එක්ක වැක්සීන් එකක් මෙයාට හඳුන්වා දෙනවා. මේ මුළු ලෝකෙම ඉන්න අයට. ඒක හරියට නිකන් COVID-19 වලට අපිට දුන්න වැක්සීන් එකක් වගේ. ඉතින් එතනදී මේ මීඩියා කොන්ෆරන්ස් එකේදී මේ වැක්සීන් එකේ අතුරු ප්‍රතිඵලයක් විදියට අමුතු විදිහේ මූණේ ඔක්ටපස්ලගේ වගේ අත් වැඩෙන්න ගන්නවා කියලා කියනවා. ඉතින් මේ දේ දැකපු තායිලන්ඩ් වල මේ පොලිටිෂියන්ලා ජනතාවගේ පැත්ත අරන් ඒ වැක්සීන් එකට අකමැත්ත පළ කරනවා. ඉතින් ඇත්තටම මේ කතාව වෙන්නේ මේ පොලිටිෂියන්ස්ලා විතරක් තමන්ගේ සිලෙක්ටඩ් කට්ටියකට විතරක් මේ වැක්සීන් එක ගෙනල්ලා දීලා නිකන් ඉන්නවා. ඉතින් මේ කතාවෙත් අපිට හොඳින් පේනවා මේ පොලිටිෂියන්ලාගේ කොයිතරම් නරක කෙනෙක් වුණත් එයාලා මේ කියන දේ අහලා මිනිස්සු එයාලා හිතන පතන විදිය ඒ අය අනුව එකපාරට වෙනස් වෙනවා කියන එකත් හොඳින් ඉස්මතු කරලා පෙන්නනවා. ඉතින් ඒ වගේම මේ දේවල් භාවිතා කරලා බිස්නස් එකක් විදියට තමන්ගේ බිස්නස් එක කරන්න හදන අය ගැනත් මේ කතාවේදී අපිට පෙන්නනවා. ඉතින් කොහොම හරි පාන්ගේ ගායන හැකියාව නිසා මේ පහළ මට්ටමේ ජීවත් වෙන අය ගැන පොඩි එක්ස්පෝෂර් එකක් ලබා දෙන්න පුළුවන්කමක් ලැබෙනවා. කොහොම හරි කාලයක් යද්දී වතුර මට්ටම හොඳටම වැඩි වෙනවා. ඉතින් මේ නොවෙනස් වෙන පරිසර සාධක නිසා සත්තුන්ව ඥාන වෙනස් වීමක් සිදු වෙන්න පුළුවන් කියන එකත් අපිට මෙතනදී මේ කතාවේ මේ එපිසෝඩ් එකේ පෙන්නනවා. කොහොම හරි මේ ජල මට්ටම වැඩි වෙලා එයාලා ගෙදර වතුරට යට වෙනවා.
අන්තිමේදී මේ හැමෝටම සිද්ධ වෙනවා ආපදා කඳුරුවල ගිහිල්ලා ඉන්න. වැක්සීන් එක අන්තිමේදී හැමෝටම ලැබෙනවා. ඒත් අන්තිමේදී නොහිතපු විදියට වැස්ස නැවතෙනවා. ඉර පායනවා. ඒත් ඒ ආරම්භ වෙන්නේ ඊළඟ කාලගුණ විපර්යාසය වෙනස් වීම කියලා අපිට පෙන්නනවා. මේ පෘථුවිය මත පිට ඉන්න බැරි තරම් අධික හිරු එළිය නිසා මුළු පෘථුවියම ගිනි අරගෙන මිනිස්සුත් එක්කම විනාශ වෙලා යනවා අපිට පෙන්නනවා. ඉතින් මං හිතන්නේ මේ එපිසෝඩ් එකෙන් අපිට මේ අදහස් කරවන්න යන්නේ පොයින්ට් අවුට් කරන්න හදන්නේ අපි මේ කරන පරිසර විනාශය අපිට අනාගතයේදී කොයිතරම් ඒ කියන්නේ අපි නැති වෙලා ගිහිල්ලා ඊළඟ ජෙනරේෂන් 5-6කට විතර පස්සේ මේ කාලගුණ විපර්යාස වෙනස් වීම කොයිතරම් අධික ලෙස දරුණු ලෙස බලපානයිද කියන එක තමයි මං හිතන්නේ මේ කතාවෙන් අපිට පෙන්වන්න උත්සාහ කරන්නේ. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙන්න මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.